ළඟදී මම කුස්සිය හැඩි වෙලා තියෙන පින්තූරයක් දැම්මා. මොකද බබා උදේ නැගිටින්න කලින් ඉක්මනට උයාගත්තට පස්සේ කුස්සිය අස් කරගන්න කලින් මෙන්න මෙහෙම තමා තියෙන්නේ කියලා. ඉතින් ඔකට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබිලා තිබුණා. සමහර අය නම් කියලා තිබුණා ඉතින් එයාලට එහෙම ප්‍රශ්නෙන් නැහැලු. එයාලා හරිම පිළිවෙලට වැඩ කරන හරිම පර්ෆෙක්ට් අය කියලා. එහෙම පර්ෆෙක්ට් මිනිස්සු ඉන්න එක ගැන ඇත්තටම මටත් ගොඩක් සතුටුයි. ඉතින් මේ පින්තූරේ දාන්න මූලිකවම හේතු වෙච්ච දේ තමයි මට නිතරම එන මැසේජ් එකක් තමයි කොහොමද බබත් එක්ක වැඩ කරගන්නේ පිළිවෙලට වැඩ කරන්නේ කොහොමද බැලන්ස් කරගන්නේ කොහොමද ඔයා කොහොමද අනේ මේ දේවල් කරන්නේ ඔයාගේ බබා වද දෙන්නේ නැද්ද ඔන්න ඔය වගේ ප්‍රශ්න හැමතිස්සෙම කට්ටිය මගෙන් අහනවා. ඉතින් හැම බබෙක්ම එක වගේ තමයි. එයාලා මොකක් හරිම වදයක් දෙනවා. විශේෂයෙන්ම අවුරුදු 2කට අඩු බබාලා අවුරුදු 4ක් 5ක් වෙනකම් බබාලා ඉතින් සාමාන්‍යයෙන් හරිම ඇග්‍රෙසිව් කරනවා. එයාලා ඉතින් අඬනවා නිතරම අපි වෝනේ කියනවා. ওই ප්‍රශ්නේ පුංචි බබාලා ඉන්න හැම අම්ම කෙනෙක්ටම තියෙනවා කියලා මම දන්නවා. ඉතින් මටත් මුල් කාලේ ප්‍රශ්නයක් තිබුණා කොහොමද අනිත් අය අනේ මේ බබාලා එක්ක මෙච්චර ලස්සනට වැඩ කරගන්නේ කියලා. පස්සේ ඉතින් මම තේරුම් ගත්තා කැමරාව ඉස්සරහා තියෙන ලෝකෙ නෙමෙයි කැමරාව පිටිපස්සේ තියෙන්නේ. ඒක නිසා මේ දේවල් වලට ස්ට්‍රෙස් වෙලා වැඩක් නැහැ කියලා. මගේ ගේ ළඟම තමයි මගේ අම්මගේ ගේ තියෙන්නේ. ඉතින් ඇත්තටම කියනෝනේ මගේ අම්මා දෙන සපෝට් එක වචනෙන් කියන්න බෑ මට. ඒ වගේම මගේ හස්බන්ඩ් දෙන සපෝට් එකට ඇත්තට මේ දේවල් වචන කරන්න බෑ. ඉතින් මට මාර සපෝට් එකක් තියෙනවා මගේ පවුල ඇතුලේ මගේ අම්මා මගේ හස්බන්ඩ් මගේ පුංචි මගේ මල්ලිලා මේ හැම කෙනෙක්ම මාර විදියට මට සපෝට් කරා මේ හැම දෙයක්ම කරගන්න. ඉතින් බබා හම්බෙච්ච දවස් ඉඳලා එයාලගේ සපෝට් එකත් එක්ක මම මේ දේවල් කරගන්නවා. හැබැයි මම ගොඩක් ස්ට්‍රෙස් වෙච්ච කෙනෙක්. ඔච්චර සපෝට් එකක් තිබිලත් මම ස්ට්‍රෙස් වෙනවා බබත් එක්ක බබා අඬනකොට මට කේන්ති යනවා. ওই දේවල් වෙනවා. ඉතින් හරිම සාමාන්‍යයි. වැඩි හිතන්න එපා. පුංචි බබෙක් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ හැමතිස්සෙම ඉතින් හරිම ස්ට්‍රෙස් එකක ඉන්න අම්මා කෙනෙක්. ඉතින් ඔයාටත් අනිවාර්යයෙන්ම වගේ පවුල ඇතුලෙන් උදව් ගන්න පුළුවන් නම් ගන්න හස්බන්ඩ්ගෙන් උදව් ගන්න. ඒ වගේම පුංචි බබෙක් ඉන්න අම්මා කෙනෙක් ඔයාගේ ගෙදර ඉන්නවා නම් ඔයාලත් එයාට ගොඩාක් උදව් කරන්න සපෝට් එක ගොඩක් වටිනවා. හැබැයි ඉතින් හැඩි වෙන එක වෙනයි අපිරිසිදුකම වෙනයි.